ඕනෑම ආයතනයක ඕනෑම ශේෂ්ත්‍රයක ශත සංවත්සරය කියලා කියන්නේ තාම වැදගත් සම්දිස්ථානයක්. සමහර ආයතනවල හෝ ශේෂ්ත්‍රවල අවුරුදු 100 පිළිබඳව කතා කරන්න තිබෙන්නේ ගත වූ අභිමානවත් ඉතිහාසය පිළිබඳව. වර්තමානයේ ට වඩා ඒ ඉතිහාසය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. නමුත් අද අපි කතා කරන ප්‍රජා සෞඛ්‍ය සේවාවේ මහජන සෞඛ්‍යයේ ශත සංවත්සරය කියලා කියන්නේ අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ශේෂ්ත්‍රයක්. ඉස්සෙල්ලාම අපේ රටේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ශත සංවත්සරය සමරන මේ මොහොතේදී විශේෂයෙන්ම මෙවැනි ඊටම අලංකාර අභිමානවත් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයට ස්තුතිවන්ත වෙනවා. කවදත් වගේ ඔබ ඊටම සංවිධානාත්මක සැලසුම් සහගත ඊටම ලස්සනට මේ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අපි රටක් හැටියට මේ සමරුම කරන වගේම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔබ හැමදෙනාට වගේ පුහුණුව අධ්‍යාපනය ලබා දෙන අපේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මේ මාසය පුරාමත් මේ විවිධාකාරයේ සමරුම් පවත්වන මේ ශත සංවත්සර නිමිත්තෙන් ඒටත් ජූලි 1 වෙනිදා ගරු අගමැතිතුමිය සම්බන්ධ වුණා එහි ආරම්භක අවස්ථාවට. රජයක් හැටියට ප්‍රජා සෞඛ්‍ය සේවාවේ මේ අභිමානවත් ශත සංවත්සරය අපි ඊටාම ඉහළින් සමරණිමින් ඉන්න බව කියන්නට පුළුවන්. 1926 ජූලි 1 වෙනිදා අපිට නිශ්චිතවම කියන්නට පුළුවන් අපේ රටේ ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ වුණා කියන එක. එවකට පැවති බ්‍රිතාන්‍ය ආණ්ඩුව හඳුනාගත් විශේෂයෙන් කොකුපණු රෝගය ඇතුළු මේ සමහර ආසාදනවලට ආරම්භ කරපු වැඩපිළිවෙලක් තමයි ප්‍රජා සෞඛ්‍ය. රොකෆෙලර් පදනමේ අනුග්‍රහයෙන් ජූලි 1 වෙනිදා 1926 කළුතර ඔබ අර දැකපු ගොඩනැගිල්ලේ පළමු මධ්‍යස්ථානය ආරම්භ කළා. ඊට සමාන්තරව දොඩංගොඩ කොහොලාන ප්‍රදේශයේ පළවෙනි සායනය ආරම්භ වුණා. ඒකත් එක්ක තමයි මේ ආසියාවේ පළමු ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය හැටියට වැඩපිළිවෙල හැටියට අපි අද මේ සමරන්නේ. මේ ගත වූ වසර 100 මම කිව්වා අපිට ලෝකයේ ඉදිරියේ ඊටම අභිමාණයෙන් කතා කළ හැකි ඉතිහාසයක් සහිත වසර 100ක්. ඩොක්ටර් වින්ජා කුමාරපේලි සඳහන් කරපු සංඛ්‍යා ලේඛන බැලුවාමත් මාතෘ මරණ ශේෂ්ත්‍රයේ ඔබ කිව්වා 500ට වැඩි මරණ සංඛ්‍යාවක් කියන උපත් ලක්ෂයකට 500කට වැඩි මාතෘ මරණ සංඛ්‍යාවක් වාර්තා වුණු රටක්. ඇත්තටම සමහර ලේඛනවල තිබෙන්නේ 2500ක් පමණ ලක්ෂයකට වාර්තා වුණු රටක් තමයි අපිට තිබුණේ 1940 ගණන් වල. මේ මාතෘ මරණ 2500 අපි අද 25කට වඩා අඩුවෙන් ගෙනල්ලා තියෙනවා. ලදරු මරණ ශේෂ්ත්‍රයේ සජීව උපත් 1000කට 200ක් පමණ තිබුණු ලදරු මරණ අපි 5කට 6කට අඩු කරගෙන තිබෙනවා. මැලේරියා වසංගතයෙන් ලක්ෂයක් මිය ගියපු රටක අපි මැලේරියාව තුරන් කරලා තිබෙනවා. මම කීපයක් කිව්වේ මේ ජයග්‍රහණම ප්‍රමාණවත් මේ ඉලක්කම් ප්‍රමාණවත් අපි ප්‍රජා සෞඛ්‍ය සේවාවේ කොතරම් විශිෂ්ටත්වයක් අත්පත් කරගත්තාද කියලා කියන්නේ. ජනාධිපතිතුමනි අපේ රටේ ආර්ථික දත්ත සලකලා බලලා ප්‍රජා සෞඛ්‍ය විග්‍රහ කරන්නට ගියොත් ලෝකේ ඕනෑම ආර්ථික විද්‍යාඥයෙකුට වරදිනවා. ඒ වගේම අපේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ දත්ත අනුව ආර්ථික විග්‍රහ කරන්න ගියත් ඕන කෙනෙකුට වරදිනවා. ලෝකේ ඕනෑම රටකට පහළ සහ මැදි ආදායම් ලබන රටකට ප්‍රජා සෞඛ්‍ය කොතරම් ගුණාත්මක ඉහළ නංවන්න පුළුවන්ද කියන එකට අපටම ආවේනික ආදර්ශයක් අපි මේ රටේ නිර්මාණය කළා. ඉතින් මාතෘහා ලදරු මරණ, ඒ වගේම ප්‍රතිශක්තිකරණය, මැලේරියා වැනි වසංගත මර්ධනය, සනීප ආරක්ෂාව, පෞල් සැලසුම්, ප්‍රජනක සෞඛ්‍ය, මව්කිරි දීම මේ ආදී ශේෂ්ත්‍ර ගණනාවකම අපි මේ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ. ඒකට තිබෙන ප්‍රධානතම හේතුව අපිට પરම්පරා ගණනාවක් ඒ වෙනුවෙන් වැඩ කරපු, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් හිටියා. ඒ හැම දිනම
නිරාරින් කාසිම් ලියපු ගීතේ වගේ නේද? අහස කඩන් වැටුණත් පොළොව දෙබෑ කරගෙන ආවත් මොන ප්‍රශ්නයක් ආවත් ඔබ කැපවීමෙන් වැඩ කරා. මෑත දිත්වා සුළි කුණාටුවේදී සහ ගම් වතුර තත්ත්වයේදී ලංකාවේ ජනගහනයේ 11%ක් ඒ ස්වභාවික ආපදාවට මුහුණ දීලා තිබියදී අපිට වෙච්ච පාඩුව ඩොලර් බිලියන 3කට වඩා වැඩිපුර තිබියදී අපි එහෙම බරපතල වසංගත තත්වයක් නැතුව එයින් ගොඩ එන සමත් වුණා. එනිස කොවිඩ් එකෙත් එහෙමයි. එනිසා මේ අපේ ජයග්‍රහණ පිටපස අපි ලෝකේ ඇගීමට ලක් වෙන මේ සියලු ජයග්‍රහණ පිටපස ඉඳින්නේ වෙන කවුරුවත් නෙවෙයි අපිට තිබෙන කැපවීමෙන් වැඩ කරන මේ මානව සම්පත. ඔබ මේ ජයග්‍රහණ ලබා ගැනීමේදී මේ සියලු ජයග්‍රහණවල එක සාරාර්ථයක් හකුලවා ගත්තොත් මම හිතනවා ඒක වැදගත් වේවි කියලා අපිට අනාගතය වෙනුවෙන්. ඒ තමයි ඔබ වැඩ කරන්නේ එක සිද්ධාන්තයක් මත know your people know your area. ඔබ ඔබේ ප්‍රදේශය දන්නවා, ඔබ ඔබේ ජනතාව දන්නවා. අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් ඔබට අයත් ප්‍රදේශයේ ඉන්න ගර්භණී මව්වරු පිළිබඳව සියලු දේවල් දන්නවා. අනිත් පැත්ත එහෙම තමයි. නම් මේක තමයි අනාගත අපේ සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය කර ගැනීම සඳහා භාවිතා කළ යුතු සිද්ධාන්තය වන්නේ. අවුරුදු 100ක් ඔබ අත්දැකීමෙන් ප්‍රායෝගිකව ජයග්‍රහණ අත්පත් කළ දීපු මේ සූත්‍රය අපි අනිකුත් ශේෂ්ත්‍රවලටත් භාවිතා කළ යුතුයි. මෙතන කතාවන් කිහිපයකම කිව්වා රටක් හැටියට අපිට මුහුණ දෙන සිදුවෙන ප්‍රධාන අභියෝග කිහිපයක් අපි හඳුනාගෙන තිබෙනවා. එක බෝනෝන රෝග ශේෂ්ත්‍රය. අපේ රටේ මරණ වල 80ක් 83ක් වාර්තා වෙන්නේ බෝනෝන රෝග වලින්. දිනකට අපි අලුත් පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා. ඒ වගේම අපේ වැඩිහිටි ජනගහනය අපේ රටක් හැටියට වේගයෙන් වැඩි වෙනවා. 2040 වන විට අපේ ජනගහනයෙන් 24ක් 25ක් පමණ වැඩිහිටි ජනගහනයෙන් සංයුක්ත වෙනවා ඇතයි කියන එක පුරෝකථනය කරලා තිබෙනවා. මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ප්‍රමාණයක් අපිට ඉතුරුලා තිබෙනවා. සමහර වසංගත විටින් විට ඩෙන්ගු වගේ මතු වෙනවා. ඒ වගේම පෝෂණය සම්බන්ධ ප්‍රශ්නයේදී අපි දැන් වසර කිහිපයක් අපේ ඉලක්කම අපි එකම තැන රැඳෙමින් පවතිනවා. මෙන්න මේ ප්‍රධාන ප්‍රශ්න කිහිපය හඳුනාගත්තට පස්සේදී අපේ සෞඛ්‍යයේ ආකෘතිය එමනම් ඔබ මෙතෙක් අනුගමනය කරපු know your people know your area මේ සංකල්පය මත පදනම් වෙලා අපේ මහජන සෞඛ්‍ය අපේ සායනික පද්ධතිය ඒ වෙනුවෙන් සංවර්ධනය කළ යුතු අවස්ථාවකයි අපි ඉන්නේ. රජයක් හැටියට අපේ ප්‍රතිපත්තිය හරිම පැහැදිලි. මේ ශත සංවත්සරයේදී අපි අභිමානවත් ඉතිහාසය සහ විශ්වාසවන්ත වර්තමානයක් සමගින් සුපැහැදිලි අනාගතයක් වෙනුවෙන් කටයුතු කරනවා ප්‍රතිපත්ති සහිතව. සියලුම කියන්නේ අපේ ජීවිතයේ සියලුම වයස් ආවරණය වන පරිදි සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නට සහ health and wellness සුවතාවය සම්බන්ධයෙන් අලුත් මාවතක් ඔස්සේ ගමන් කරන්නට. ඒක අලුත්ම එකක් නොවේ. නමුත් අපි මෙතෙක් කල අනුගමනය කරපු ක්‍රමවේදයේ යම් සංවර්ධනීය පරිවර්තනීය වෙනසක්. ඒ වෙනුවෙන් තමයි අපි ප්‍රාථමික සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරි වසර දෙක සඳහා බිලියන 45ක මුදලක් වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල්. ඒක ඊළඟ අධියරක් හැටියට තමයි අපි ආසියානු සංවර්ධන බැංකුවේ උදව් ඇතුව ඉදිරි වසර 4 වෙනුවෙන් රුපියල් බිලියන 31ක් අපේ මූලික රෝහල් සංවර්ධන සඳහා වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරේදී අපේ health and wellness වෙනුවෙන් සුවතාවය වෙනුවෙන් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ඉදි කරමින් යන මේ සියල්ලේගම සංකල්පයක් විසින් මහජන සෞඛ්‍ය ශක්තිමත් කරලා අපි අර හඳුනාගත් ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න අපේම ක්‍රමවේදයක් යටතේ. මේක අපේම මොඩල් එකක්. ලෝකෙට ආදර්ශයක් දෙන්න පුළුවන් මොඩල් එකක්. අපි ලෝකෙන් ආදර්ශ ගන්නවා. නමුත් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම විසින් මේට ලබා දෙන ආලෝකය මම හිතනවා අපිට අපි වැනි ආර්ථික තත්ත්වයක් සහිත රටකට ලබා දිය හැකි ඉහළම මොඩලයක් බවට පත් වේවි කියලා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබ මේ කරන කැපවීම සම්බන්ධයෙන් අහස කඩන් වැටුණත් නේද? පොළොව දෙබෑ වුණත් ඔබ ඔබේ කාර්ය කරමින් ඉන්නවා. ඒ කාර්ය රාජකාරිය නොබ්බට ගිය
අතිශය මානුෂික සේවාවක්. එය ඉදිරියට කරගෙන යමු. ඒ වෙනුවෙන් තිබෙන පද්ධති අපි තවද ශක්තිමත් කරමු, නවීකරණය කරමු. මේ ශත සංවත්සරය අනෙවැනි අධිෂ්ඨානයක් වෙනුවෙන් අපි යොදාගමු. ඒ විශේෂයෙන්ම ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමේ ආරාධනයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු ජනාධිපතිතුමාට සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මගේ ස්තුතිය සහ ගෞරවය පුද කරන අතරේ යලිත් වතාවක් මෙවැනි අලංකාර සැමරීමක් සංවිධානය කිරීම ගැන ඔබ හැම දිනටම ස්තුතියි. අපි මේ ආදර්ශය ඉහළින් මොසවා තබමු. ඔබ ස්තුතියි.